හරි. එහෙනම් දැන් 12 වෙනි ප්‍රශ්නේ තුන බලාගත්ත නේද කට්ටිය? එන්න නිෂ්පාදිත යන්න වඩාත් හොඳින් පැහැදිලි කෙරෙන ප්‍රකාශය වන්නේ. මම අතෙන්ද නිෂ්පාදිත වර්ග ගැන කිව්වේ නෑනේ. එතකොට නිෂ්පාදිත වර්ග ඔක්කොම කීයක් තියෙනවද? නිෂ්පාදිත වර්ග ඔක්කොම 10ක් තියෙනවා. එතකොට මේ නිෂ්පාදිත වර්ග 10 ගැන වෙන්න ඕනේ යම් වෙලාවක මේ දීලා තියෙන්නේ. හරිද? එතකොට නිෂ්පාදිත 10ක් තියෙනවා. මොන ප්‍රධාන වශයෙන් තියෙන්නේ දෙකක්. මොනවද? භාණ්ඩ හා සේවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව මොනවද තියෙන්නේ? අදහස්, ඉසව්, ස්ථාන, දීපල, පුද්ගලයෝ, තොරතුරු, සංවිධාන මේ ඕනම එකක් ගන්න පුළුවන්. හරිද? පළවෙනි එක ගන්නකො. පළවෙනි එක A. ඒ ගමු. A. මොකද ඒ? එවැනි කියන්නේ මොකද? පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් හරියටම මේ දෙයකට තමයි නිෂ්පාදකයක් කියන්නේ. මිනිස්සෙක්ගේ මොකක් හරි අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි සම්පූර්ණ වෙන දෙයක් නම් ඒක නිෂ්පාදකයක්. පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට ඉදිරිපත් කරන ප්‍රතිලාභ කට්ටලය ඒකත් හරියටම හරි ප්‍රතිලාභ කට්ටලයක් තමයි මේ නිෂ්පාදකයක් කියන්නේ. ඊට පස්සේ අවශ්‍යතාවයකට ඇති විසඳුමක් හරියටම හරි අවශ්‍යතාවයකට තියෙන විසඳුමක් ඒත් හරි බිත් හරි දැන් C අපිට නිවැරදි උත්තරය ගන්න. D D කියන්නේ මොකද්ද? D කියනවා මොනවද? වටිනාකම් ප්‍රස්තුතියක්. දන්නේ නැති ළමයි දාගන්න වටිනාකම් ප්‍රස්තුතියක් කියන්නේ මොකද්ද? එකතුවක් නැත්නම් සමූහයක්. වටිනාකම් එකතුවක් නැත්නම් සමූහයකට තමයි ප්‍රස්තුතියක් කියන්නේ. එහෙනම් ඒත් හරි බිත් හරි D හරි. එහෙනම් මේකේ උත්තරේ විදිහට අපි ගන්න පුළුවන් මොකද්ද? A B C D සියල්ලම හරි. එහෙම උත්තරයක් නැහැ. ඒ කියන්නේ සියල්ලම හරි කියලා උත්තරයක් තියෙනවා. උත්තරාංක 5. 13 වෙනි ප්‍රශ්න. ව්‍යාපාර අපේක්ෂක යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? ව්‍යවහාරයක අපේක්ෂක යනුවෙන් අදහස් කරන්නේ මොනවද? අපේක්ෂා යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? උතන හදාගන්න. අපේක්ෂක වෙන්න බෑ. ඔක අපේක්ෂා කියන්නේ. අපේක්ෂා වෙන්න ඕනේ. හරිද? මොනවද? ව්‍යාපාරයේ අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික தත්ත්වය. ව්‍යාපාරයේ පවතින්නේ අව්‍යාපාරයක් අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන தත්ත්වය. ඒව තමයි මොනවද කියන්නේ ව්‍යාපාරේ? අනාගතයේ. හරිද? ළඟා වෙන්න බලාපොරොත්තු වෙන දෙයක්. අන්න ඒක කියනවා මොනවා කියලාද? බලාපොරොත්තු වෙන දේවල් මොනවද? අපි ඕවා කියන දිගු කාලයේදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන දේවල් පරමාර්ථ කියනවා. නැත්නම් අපි කියන ඔගේ දැක්ම කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාර පවතින්නේ ඇයි සහ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න. අන්න මේ දේවලුත් මේකට බලනවා. හරිද? ඊට පස්සේ ව්‍යාපාරයක ළඟා කර ගැනීමට උත්සාහ කරන සමස්ත අරමුණු හා කෙටි කාලීන අරමුණු වල එකතුවකි. නෑ ඒකත් නෙමෙයි. දැක්ම මෙහෙවර ප්‍රකාශයේ ඉලක්ක හා පරමාර්ථ. මේ ඔක්කොගෙම එකතුවක්. අපේක්ෂා කියන්නේ මොනවද? අපේක්ෂා කියන්නේ මොනවද? මේ ඔක්කොගෙම එකතුවක්. මොකද්ද? ව්‍යාපාර අපේක්ෂා කියන එන උත්තරේ ඉදිරිගන්නේ මොකද්ද? උත්තරාංක 4. ව්‍යාපාර වල වාර්ෂික සැලැස්ම නෙමෙයි. හරිද? එහෙනම් උත්තරාංක 4 තමයි ගන්න වෙන්නේ. එන්න 14 වෙනි ප්‍රශ්නෙට. හරිද? 14 වෙනි ප්‍රශ්නේ ගමු. මොකද කියන්නේ? වර්තමානයේ ව්‍යාපාර ලෝකයේ පවතින තරගකාරීත්වය නිසා තම භාණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සමාජ වගකීම් ඉටු කිරීමට ව්‍යාපාර යොහුසුළු වේ. කියන්නේ ව්‍යාපාර ගොඩක් උනන්දු වෙනකොට සමාජ වගකීම් ඉටු කරන්න. පහත සේවා අතුරින් ව්‍යාපාරයකට සමාජ වගකීම් ඉටු කළ හැකි ආකාරයක් වන්නේ. පහත දේවල් අතර ව්‍යාපාරයකට සමාජ වගකීම් ඉටු කරන්න පුළුවන් අවස්ථාවක්. සමාජ වගකීම් කියන්නේ ව්‍යාපාරයේ පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන්ට උපරිම සාධාරණයක් වන අයුරින්. අන්න වචනේ මොකද්ද? උපරිම සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීම තමයි මොකද්ද? සමාජ වගකීම් කියන්නේ. මනා සේවක සම්බන්ධතා
පවත්වා ගැනීම ගත් එකම හරි වගේ බලමු අනිත් ඒවා. ආර්ථික ප්‍රතිලාභ රඳවා ගැනීම කඩින් කඩ බදු ගෙවීම නැහැ. රැකියා වියුක්තිකයට සක්‍රියව දායක වීම නෑ. රැකියා නියුක්තියටද ඒක වෙන්නේ නැහැ. අපද්‍රව්‍ය බැහැර කරලීම. මේකේ වඩා නිවැරදි වෙන්නේ මොකද්ද? හැමෝටම සාධාරණයක් වන විදිහට කටයුතු කරපෙකින් සේවකයින්ට අයිති වෙන එක. පළවෙනි එක මොකද්ද? මනා සේවක සම්බන්ධතාවය. ඔය මනා සේවක සම්බන්ධතාවය කියන්නේ ආයතනයේ අයිතිකාරයයි සේවකයයි. නැත්තම් සේවකයා සහ සේව්‍යා. සේවාව දෙන පුද්ගලයා සහ සේවාව කරන පුද්ගලයා. මේ දෙන්න අතර මනා සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් 14 වෙනි උත්තරයේ උත්තරංක 1. දැන් එනවා මොකද්ද? ව්‍යාපාරයක ආචාර ධර්මයක් යන්න අදහස් කරනවා. මේක ඉගෙනගෙන නැති අය ලියා ගන්නකො ආචාර ධර්මයක් කියන්නේ මොකද්ද කියලා. ලියා ගමු. ව්‍යාපාරයකට ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට යහපතක් වන ආකාරයට හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම. බලන්න මේ මම දුන්න නිර්වචනයට ගැළපෙන උත්තරයක් තියෙනවද? නීති රීති වලට ගරු කිරීම නැහැ. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්ව සහ බාහිර පාර්ශ්ව අතර පවත්නා සදාචාරාත්මක යුතුකම් හා වගකීම්ය පොඩ්ඩක් හරි. සමාජ සුබ සාධන ව්‍යාපාර විරුද්ධ වීම නැහැ. ඒක සමාජ වගකීමක්. රජයේ නීති රීති වලට අනුකූලව ව්‍යාපාර කරමින් ව්‍යාපාරිකයින් තම සේවකීන්ට අඩුපා දීමනා ගෙවීම ඒක සමාජ වගකීමක්. ගනුදෙනුකරුවන් විසින් පිළිපැදිය යුතු නීති සමුදායක් නැහැ. එහෙම එකක් නෙමෙයි. එහෙනම් මේකේ වඩා නිවැරදි උත්තරේ විදියට ගන්න වෙන්නේ මොකද්ද? ව්‍යාපාර අභ්‍යන්තර හා බාහිර පාර්ශ්ව. එතකොට සියලුම පාර්ශ්ව මේ කොටසට අයිති. අතර පවත්නා සදාචාරාත්මක යුතුකම් හා වගකීම්ය. අන්න උත්තරේ. එනම් උත්තරාංක කීයද? 2. මේ බලන්න සමාජ වගකීම් වලින් මෙහෙලා දෙන ප්‍රශ්න. 16 වෙනි එකත් ඒ වගේම එකක්. මොනවද කියන්නේ? ව්‍යාපාරිකයේ ඉටු කළ යුතු සමාජ වගකීම් කිහිපයක් පහත දීලා තියෙනවා. අන්න ව්‍යාපාරිකයේ ඉටු කරන්න ඕනේ සමාජ වගකීම් කිහිපයක් පහත දීලා තියෙනවා. සමාජ වගකීම් ඉටු කරන්න ඕනේ පාර්ශ්ව ප්‍රධාන වශයෙන් ඉන්නේ කීයද? 4යි. දාගන්න කවුද ඉන්නේ? අයිතිකරු, ගනුදෙනුකරු, සේවකයෝ සහ සමාජය. එතකොට මේකේ දීලා තියෙනවා සමාජ වගකීම් පෙළ ගැස්ම. මේකෙන් අපෙන් අහන්නේ කවුද? සේවක පාර්ශවයට පමණක් ඉටු කරන සමාජ වගකීම් ඇතුළත් පිළිතුරු තෝරන්න. හයිලයිට් කරගන්න. සේවක පාර්ශවයට පමණක් ඉටු විය යුතු. අන්න සේවක පාර්ශවයට පමණක් ඉටු විය යුතු. බලන්න. ආරක්ෂිත නිෂ්පාදිත දාගන්න දන්නේ නැති කට්ටිය දන්න ළමයි දාගන්න. ආරක්ෂිත නිෂ්පාදන කවුරු වෙනුවෙන්ද? පාරිභෝගිකයෝ. විනිවිදභාවය විනිවිදභාවය වෙන්නේ අයිතිකරු. සෞඛ්‍ය පහසුකම් සේවකයෝ. අන්න 100 හරිනේ. හරිද? අන්න 100 හරි. 100 හරි. සමානාත්මතාවය. අන්න සේවකයෝ හැමෝටම සමානව සලකන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ ප්‍රජා සත්කාරක සේවා. නෑ ප්‍රජා සත්කාරකයේ සේවා ඒකට එන්නේ නෑ. දාගන්න ළමයි මොකක්ද ප්‍රජා සත්කාරක ඒවා එන්නේ කාට සමාජ වගකීම් ඉටු කරන්නේවද? සමාජයට. අපද්‍රව්‍ය කළමනාකරණයත් සමාජයට. වෘත්තීමය ආරක්ෂාව. අන්න වෘත්තීමය ආරක්ෂාව එනවා. හරිද? වෘත්තීමය ආරක්ෂාව කියන්නේ සේවකයන්ට අයිති වෘත්තීමය ආරක්ෂාව එනවා. ඊට පස්සේ රැකියා නියුක්තියට දායක වීම. නෑ රැකියා නියුක්තියට දායක වීම කියන්නේ කොහොමද මේකක්ද? දැන් ළමයින්ට ඉතින් සේවකයන්ට සම්බන්ධ එකක් කියලා නෑ. සේවකයෝ කියන්නේ කාටද? දැන්ටම රැකියා තියෙන කට්ටියට. එතකොට රැකියා නියුක්තියට දායක වෙනවා කියන්නේ රැකියා නැති කොටසකට රැකියා දෙනවා. එහෙනම් රැකියා නැති කොටස ඉන්නේ කොහෙද? රැකියා නැති කොටස ඉන්නේ සමාජයේ. අන්න සමාජයේ ඉදිරි කරන එක සමාජ වගකීම. ඊට පස්සේ
කාර්යක්ෂම කළමනාකරණය. කාර්යක්ෂම කළමනාකරණය කළ දෙනවා. මේක වැදගත් වෙන්නේ කාටද? අයිති කරුවට. උන් අපි හතර ගොල්ලට බෙදාගත්තා. දැන් මේකෙන් සේවකයන් විතරක් අයිති වෙන්නේ CDG. CDG කියලා උත්තරේ එන්නේ. උත්තරංක කීයද? උත්තරංක 5යි. 17 වෙනි ප්‍රශ්න. එන්න පහත දැක්වෙන්නේ රජයේ අරමුණු කිහිපයක් හා එම අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරදායක වන ආකාර කිහිපයකි. රජයේ අරමුණු තියෙනවා. ඒ රජයේ අරමුණු ඉටු කර ගන්න ව්‍යාපාරදායක වෙන්න ඕනේ විදි තියෙනවා. දැන් මේකේ ඉන්නේ මොකද? මම ළමයින්ට කියලා දෙනවා. මොකද රජය හා ව්‍යාපාර කියන පාඩමෙන් තමයි මේක ඔස්සේ එන්නේ. හරිද? මේකෙන් අපිට අහන්න මොකද්ද? ඉහත දේ අතුරෙන් රජයේ අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරදායක වන ආකාරය ඇතුළත් කරනවා. එහෙමනේ. රජයේ අරමුණු තියෙනවා. ඒක එකක්. මේ අරමුණු ටික ඉටු කරන්න ව්‍යාපාරදායක වෙන විදිය තව එකක්. බලමු. පූර්ණ සේවා නියුක්තිය. අන්න. අපි ගමු මකල ගමු. පූර්ණ සේවා නියුක්තිය ගමු. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ව්‍යාපාරිකයෝ දෙන්න යන්නේ මොකද? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ අරමුණක්. හරිද? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ අරමුණක්. ඒකට ඒ වැරදි. B මොකද්ද? ආර්ථික ස්ථායීතාවය. ආර්ථික ස්ථායීතාවයත් අරමුණයි. මම ඔය ආර්ථික ස්ථායීතාවය කියන්නම්. ආර්ථික ස්ථායීතාවය හැදෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. මොකද්ද? අභ්‍යන්තර මිල ස්ථායීතාවය සහ බාහිර මිල ස්ථායීතාවය කියන කොටස් දෙකකින්. ඒතකොට මේ දෙක මිශ්‍ර වුණොත් තමයි මොකක් හැදෙන්නේ? සමස්ත ආර්ථික ස්ථායීතාවය හැදෙන්නේ. ඊට පස්සේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය. දැන් මේවා අරමුණු ඈ. ව්‍යාපාරයක අරමුණු. සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියන්නේ ව්යාපාරයක අරමුණ. ඊට පස්සේ බදු ගෙවීම. අන්න බදු ගෙවනවා කියන්නේ මොකද්ද? බදු ගෙවනවා කියන්නේ රජයේ ආර්ථික අරමුණු ඉටු කරන්න ව්‍යාපාරදායක වෙන විදිහ. හරිද? ඊළඟට සේවා නියුක්තියට දායක වීම. සේවා නියුක්තියට දායක වෙනවා කියන්නේ පූර්ණ සේවා නියුක්තිය ඇති කරන්න ව්‍යාපාර සේවකයින්ට දෙනවා මොනවද? කියන්නේ සේවා විමුක්තිකයට දෙනවා රැකියා. අන්න එහෙනම් ඒක පූර්ණ සේවා නියුක්ති කියන අරමුණට යන්න හරිද? සේවකයන්ට දෙන එක. මොකද්ද ඔය සේවා නියුක්තිය කියන්නේ? මෙහෙම හිතන්නකො මම මොක පොදුවේ පැහැදිලි කරන්න නිර්වචනය. මෙන් ගන්න ලංකාව. ලංකාවේ ඉන්නේ මිනිස්සු 100ක්. මේ මිනිස්සු 100න් පොඩි ළමයි ඉන්නා, වයසක කට්ටිය ඉන්නවා, රැකියාවක් කරන්න බැරි කොටසක් ඉන්නවා. මේ රැකියාවක් කරන්න බැරි කොටස ශ්‍රම බලකායට අයිති වෙන්නේ නැහැ. මෙතනින් 30කට බෑ කියන්නකො. එතකොට 70කට රැකියාව කරන්න පුළුවන්. එහෙනම් මේ 70 කියනවා මොකද්ද? ලංකාවේ ශ්‍රම බලකාය. මේ 70ටම ජොබ් දුන්නොත් මේ උපකල්පනයක් විතරයි ලංකාවේ මිනිස්සු 100. 70ටම ජොබ් දුන්නොත් ඒ රටේ මොකක් තියනවද? පූර්ණ සේවා නියුක්තිය තියෙනවා. එතකොට මේකෙන් 65කට විතරයි නියුක්තිය එන්නේ. එතකොට පූර්ණ සේවා නියුක්තිය නැහැ. හරිද? සේවා නියුක්තිය තියෙනවා. 5කට මොකද වෙන්නේ? ජොබ් නැහැ. එහෙනම් මේ තමයි සේවා නියුක්ත පිරිස. මේ තමයි සේවා වියුක්ත පිරිස. එහෙනම් මේ කට්ටියට රැකියාව දෙනවා කියන්නේ මොකක් වෙන්නද? මේ 65 කොට කීය වෙනවද? 70 වෙනවා. 70 උනේ ගමන් පූර්ණ සේවා නියුක්තිය ඇති වෙනවා. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ රජයක ආර්ථික අරමුණ. ඊළඟ එක. පරිසර හානිය අවම කිරීම. අන්න ඒකත් ගන්න පුළුවන්. ඒකත් ව්‍යාපාර වලට දායක වෙන්න පුළුවන් විදියක්. ඊට පස්සේ ආර්ථික නිදහස. ආර්ථික නිදහස කියන්නේ ආර්ථික අරමුණ. මේකෙන් ගන්න වෙන්නේ නම් උත්තර විදිහට මොකද්ද? DEF. DEF කියන උත්තරංග කීයද? උත්තරංග 4. හරිද? උත්තරංග 4. ඊළඟ එනවා රජයේ ආර්ථික අරමුණු ඉටු කරගන්න. හරිද? රජයේ ආර්ථික අරමුණු ඉටු කරගන්න භාවිතා කරන මොනවද? උපකරණ ටිකක්.
මේවා කියනවා හරිද? මේවා කියනවා මොනවා කියලාද? ආර්ථික ප්‍රතිපත්ති. ඒ කියන්නේ රජයේ ආර්ථික අරමුණු නැත්නම් රජයේ ආර්ථික අරමුණු ක්‍රියාමාර්ග ඉල්ලනවන්න ගන්න පුළුවන් දේවල් වලට මොනවද කියන්නේ? අපි ගන්න පුළුවන් දේවල් වලට කියනවා මොනවද? නැත්නම් ගන්න පුළුවන් මෙහෙවන්න පුළුවන් මෙහෙවන්න පුළුවන් උපකරණ වලට කියනවා මොනවද? ප්‍රතිපත්ති. ප්‍රධාන ප්‍රතිපත්ති දෙකයි. හරිද? ප්‍රධාන ප්‍රතිපත්ති දෙකයි. ප්‍රධාන ප්‍රතිපත්ති දෙකයි. එකක් තමයි අපිට කතා කරන්න තියෙනවා ෆිස්කල් ප්‍රතිපත්තිය. අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය. එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය අනිත් එක මොකද්ද? මූල්‍ය ප්‍රතිපත්තිය. එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට මේ මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තියෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ රජයේ අයවැය ප්‍රතිපත්තිය. දැන් මේ වෙනකොට හරිද? දැන් මේ වෙනකොට රටේ අයවැය පරතරයක් ඇති වෙලා තියෙනවා නේ. රජයේ කවුද? අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් රජයේ ආදායම මෙච්චරයි. මට මතක විදිහට රාජ්‍ය ආදායම කීයද? බිලියන 7190යි මට මතක විදිහට. සෝරි. මේ රාජ්‍ය වියදම ආදායම නෙමෙයි. මේ වියදම. ආදායම කීයද? 4970යි. හරිද? මට මතක විදිහට 4970. මේ තමයි රටේ ඔක්කොම ආදායම. මේ තමයි රටේ ඔක්කොම මොනවද? වියදම. ඒ කියන්නේ කවද්ද? 2025 වර්ෂයේ. හරිද? එතකොට මේක හදන්නේ වෙච්ච දෙයක්ද ඉස්සරහට වෙන්න තියෙන දෙයක්ද? මේක ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ අනාගතයට වෙන්න තියෙන එකක්ම තමයි හදන්නේ. එතකොට මෙතන පරතරයේ තියෙනවා 2220ක්. අන්න හිඟයි. දැන් මේ සල්ලි ටික කොහෙන්ද? හොයාගන්න බෑනේ. එහෙනම් එක්ක රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕනේ නැත්නම් රාජ්‍ය වියදම අඩු කරන්න ඕනේ. මේ දෙකෙන් කන්නේ කරන්න වෙන්නේ. මොනවද රාජ්‍ය ආදායමද තියෙන්නේ? ප්‍රධානම දේ තමයි බදු සහ මොනවද? බදු නොවන. බදු සහ බදු නොවන. බදු ආදායම සහ බදු නොවන ආදායම. දැන් අපේ ප්‍රශ්නෙන් අහන්නේ මොනවද? මේ බදු ලංකාවේ තියෙන බදු ප්‍රධාන වශයෙන් වර්ග කරන එක. මේ වර්ගීකරණයට අනුව එක වර්ගීකරණයක් තමයි බදු බර විතැන්වීම. බදු බර විතැන්වීම මත ප්‍රධාන වශයෙන් ඍජු බදු සහ වක්‍ර බදු. හරිද? කියලා කොටස් දෙකයි. ආයෙ තමයි බද්ධ අනුව පදනම මත මොකද්ද? පදනම් වෙන්නේ ආදායම. ගොඩක් වෙලාවට පදනම විදියට ගන්නේ ආදායම. බදු පදනම මත කොටස් තුනයි. කොහොමද? අනුක්‍රමික බදු, ප්‍රතික්‍රමික බදු සහ සමානුපාතික බදු. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? බදු බර මත බර විතැන්වීම. බදු බර විතැන්වීම. බදු බර විතැන්වීම නම් ඍජු බදු සහ වක්‍ර බදු. එහෙනම් මේක කොටස් දෙකයි. ඍජු බදු සහ වක්‍ර බදු. මේකෙන් අපෙන් අහන්නේ ඉහත දේවල් ඍජු බදු සහ වක්‍ර බදු විදිහට කොටස් දෙකකට හදන්න. ඍජු බද්දක් කියන්නේ මොකද්ද? ඍජු බද්දක් කියන්නේ නීත්‍යානුකූල බද්දක් කියන්නේ මොකද්ද? බද්දක් කියනවා නීත්‍යානුකූල පුද්ගලයෙකුට නීත්‍යානුකූල ආයතනයක් විසින් පවරනවා ගෙවන්න ඕනේ මුදල. මේකට කියනවා බද්දක් කියලා. මේ බද්ද ඒ පුද්ගලයාට වෙන කෙනෙකුට පවරන්න බැයි නම් ඒව මොනවා කියලා කියනවද? ඒවා අපි කියනවා මොකද්ද? ඍජු බදු කියලා. වෙන කෙනෙකුට පවරන්න පුළුවන් නම් ඒවා කියනවා වක්‍ර බදු. දැන් ඇන්කර් කම්පැනියට ගහන හැම බද්දක්ම නිෂ්පාදනය මත ගහන බද්දක්ම භාණ්ඩයේ මිලට එකතු කරලා කාගෙන්ද අය කරන්නේ? පාරිභෝගිකයන් අය කරනවා. හැබැයි ඇන්කර් සමාගමේ ලාභයට ගහන බද්ද ඒක පාරිභෝගිකයන් එකතු කරන්න පුළුවන්ද? ඒක එකතු කරන්න බෑ. නිෂ්පාදනයකට ගහන බද්ද එකතු කරලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගමු එකතු කළා කියන මත බද්ද. එකතු කළා කියන දන්නවනේ මොකක්ද කියන්නේ? අමුද්‍ය දුම් වලට අලුතින් ව්‍යාපාර ක්‍රියාකාරකම් වලදී අලුතින් එකතු වුණා කියලා මොකක්ද කියලාද? එකතු කළා ගේ කියලා කියනවා. එහෙනම් මේ එකතු කළා ගේ මත බද්ද මොකද වෙන්නේ? වක්‍ර බද්ද. මේක අපිට ආය කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වක්‍ර. ඒ වක්‍ර. B ගන්න. රේඛු බදු.
රේගු බදු වෙන කෙනෙකුට ගහන්න බෑ. එහෙනම් රේගු බදු ගන්න sorry වෙන කෙනෙකුට ගහන්න පුළුවන්. එහෙනම් රේගු බදු ගන්න වෙන්නේ මොකේද? ඒත් වක්‍ර බදු. ඒ කියන්නේ පිට රටින් කියන බදු ඒ කට්ටිය එකතු කර ගන්නවා. හරිද? පිට රටින් කියන බදු ගොඩක් වෙලාවට ඒ කට්ටිය එකතු කර ගන්නවා. හරිද? ඊට පස්සේ දේශීය භාණ්ඩ බදු. දේශීය භාණ්ඩ බදු මොකද වෙන්නේ? සීත් වක්‍ර බද්ද. ඊට පස්සේ දී ගන්න මන්දිර බදු. මේවා මන්දිරේ මත බදු ගන්න බෑ. සමාගම් බදු මම කලින් කිව්වේ. දැන් මේ සමාගම් බදු ගන්න බෑ. ඒවා ඍජු බදු. වෙන කෙනෙකුට බවරන්න බෑ. ආදායම් බදු. ආදායම් බදු වලට එනවා මොකක්ද? පුද්ගල ආදායම් බද්ද. අය තමකද සමාගම ඒ කියන්නේ අයනවද උපේන විට ආදායම් බද්ද මේ වගේ පුද්ගල ආදායම් බද්දට ගොඩක් දේවල් එනවා. හරිද? එතකොට මේ පුද්ගලයේ මගේ ආදායමට බද්දක් කියවුවොත් ඒක මට වෙන කෙනෙකුට පවරන්න බෑ. ඒක ගෙවන්න ඕනේ කවුද? මම්මයි. මම්මයි ඒක වින්දරා ගන්නවා. එහෙනම් මේකේ APC කියන්නේ වක්‍ර බදු, DDF කියන්නේ ඍජු බදු. එහෙනම් උත්තරේ ඉදිරි ගන්න වෙන්නේ කීයද? උත්තරාංක 3. ඊළඟට එනවා මොකද්ද? මම මේ කතා කරපු මේ සිද්ධියට එනවා. හරිද? මම මේ කතා කරපු මේ සිද්ධියට එනවා. හරි. මම අද ප්‍රශ්නාංක 20 නවත්තනවා අද කොටස. ඒක කොටස් දෙකකින් තමයි මේ පෙපරේ කතා කරන්නේ. එහෙනම් ඉන්න 19 වෙනි ප්‍රශ්නේ ගමු. මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ වර්තමානයේ භාවිතා කරන උපකරණ කිහිපයකි. අන්න මොකද්ද? ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සහ මූල්‍ය ප්‍රතිපත්තිය. අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන උපකරණ පහ. ඒ ටික ප්‍රධාන වශයෙන් දන්නවා. මේ කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තියට අයිති වෙන්නේ මොනවද? ෆිස්කල් ප්‍රතිපත්තියට අයිති වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ ආදායම් වියදම් පාලනය කරන්න භාවිතා කරන්නේ මොකද්ද? මුදල් සැපයුම පාලනය කරන්න භාවිතා කරන්නේ මොකද්ද? හොඳටම දන්නවා ළමයෙක් නම් මොකද්ද මුදල් සැපයුම පාලනය කරන්නේ මොකක්ද කියලා. මේවා දැන් මම චිත්තටම ළමයෙකුට කියලා දීලා තියෙනවා. හරිද? හරිද? ගන්නකො ෆිස්කල් ප්‍රතිපත්තිය මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? මූල්‍ය ප්‍රතිපත්තිය තියෙනවා. බලන්න. විවස්ථාපිත සංචිත අනුපාතය. විවස්ථාපිත සංචිත අනුපාතය ගන්න මොකේද? මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණයක් විදියට. සෙස්පදු පාලනය. සෙස්පදු පාලනය ගන්න මොකේද? ෆිස්කල් ප්‍රතිපත්තියට අධ්‍යාපන වියදම් ඉහළ දැමීම. අන්න දෙකද ආදායම් වියදම්. ඒක ගන්න නෙමෙයි. ෆිස්කල් ප්‍රතිපත්තියට ප්‍රතිගැනුම් පොලි අනුපාතය ප්‍රතිගැනුම් පොලි අනුපාතකය ගන්න වෙන්නේ ඔය විවට වෙනද පුළ ප්‍රතිගැනුම් පොලි අනුපාතකය ගන්න වෙන්නේ අර මොකක්ද නිත්‍ය ණය පාසුකම් අනුපාතකය. අන්න ඒ හරිය ගන්න වෙන්නේ. හරිද? එතකොට ඒක අයිති වෙන්නේ මූල්‍යයකට. ඊට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්තිය ණය ආධාර රාජ්‍ය ප්‍රතිපත්තිය ණය ආධාරයි කියන්නේ. ඒ කියන්නේ ආදායම් සහ වියදම අතර පරතරයක් ඇති වුණා මේ පරතරය පියවන්නේ මොකෙන්ද? හරිද? මේ පහේ පියවන්නේ ණය අරන්. හරිද? එතකොට ඒකයි තියෙන්නේ ෆිස්කල් එකට. ශිෂ්ට ප්‍රයෝග. ශිෂ්ට ප්‍රයෝග කියන්නේ යහපෙළඹවීම. ඊළඟ ශිෂ්ට ප්‍රයෝගයි තියෙන්නේ මොකේද? මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්න විවට වෙළඳපොළ කටයුතු. ඒ කියන්නේ සුරකුම්පත් විකිණීම සහ නැවත ඒවා මිලදී ගන්න ඒවා ඉති වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියට. අය ණයවර ලිපි හා කාසියාන්තික බැනවීම. අන්න ණයවර ලිපි හා කාසියාන්තික බැනවීම ඉති වෙන්නේ මේකට මූල්‍ය ප්‍රතිපත්තියට. අය ශීර්ෂ පිළිබඳ සීමා පැනවීම. ශීර්ෂ කියන්නේ ණය ශීර්ෂ පිළිබඳ. උතර දාගන්න ණය ශීර්ෂ පිළිබඳව. හරිද? ණය ශීර්ෂ පිළිබඳව සීමා පනවන එකයි වෙන්නේ මොකේද? මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට BCE ෆිස්කල් එකේ තියෙන්න ඕනේ ADFGHI මොකේ තියෙන්න ඕනද? මූල්‍ය එකේ උපකරණ විදියට ගන්නවා. එහෙනම් උත්තරාංක කීයද? උත්තරාංක 1ේදී පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අද දවසේ අවසාන ප්‍රශ්නය මොකද්ද? පහත දැක්වෙන එක්තරා ආහාර නිෂ්පාදන ආයතනයක් දක්වා ඇති ප්‍රකාශයකි
පහත් දැක්වෙන්නේ එක්තරා ආහාර නිෂ්පාදන ආයතනයක දක්වා ඇති ප්‍රකාශනයකින් මොකද කියන්නේ? ලෝකේ සාගිනි නිවාරණය කිරීම. ලෝකේ සාගිනි නිවාරණය කිරීම කියන්නේ මොකද්ද? දැක්මක්ද? ඉලක්කයක්ද? ප්‍රතිපත්තියක්ද? මෙහෙවරක්ද පරමාර්ථයක්ද? මොකක්ද දැක්මක් කියන්නේ? දැක්මක් කියනවා ආයතනයේ සමස්ත ගමන් මඟ සම්පින්ඩණය කරන දක්වන ප්‍රකාශනයකට දැක්මක් කියනවා. මේ දැක්ම තවදුරටත් විස්තර කරලා වෙනත් ආයතන වලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා නම් ඒකට මොකද්ද කියන්නේ? මෙහෙවර කියලා. මේකෙදි දැක්ම සහ මෙහෙවරට යනකොට කෙටි කාලයේදී ළඟා කර ගන්න ඕන දේවල් අරමුණු කියලා කියනවා. දිගු කාලයේදී ළඟා කර ගන්න ඕන දේවල් දිගු කාලයේ ළඟා කර ගන්න ඕන ඒවා පරමාර්ථ කියලා කියනවා. ඊට පස්සේ ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද? ප්‍රතිපත්තියක් කියනවා මේ වැඩ කරන්න භාවිතා කර ගන්නවා නම් මොකක් හරි ආයතනයක් විසින් හදාගත්තු විදිහක් තියෙනවා නම් භාවිතා කරන සිස්ටම් එකක් තියෙනවා නම් අන්නේ සිස්ටම් එකට කියනවා මොකද්ද? ප්‍රතිපත්ති කියලා. එහෙනම් මේක කෙටි එකක්. ආහාර නිෂ්පාදනය කරන්නේ. එහෙනම් මේක බලාපොරොත්තු වෙන්නේ මේක ගමන් කරන්න දිශාන්තිය වෙන්නේ මොකද්ද? ලෝකයේ සාගින නිවාරණය කිරීම. එහෙනම් මේ මොකද්ද? ඒ ආයතනයේ දැක්ම. එහෙනම් 2026 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ පළවෙනි කොටස අදින් ඉවර වෙනවා. එතකොට දෙවෙනි කොටස ආරම්භම ඉතිරි දවස්වල එනවා. ඔයාලට මේ කොටස කරලා ඉවරනහම මගේ ෆිසිකල් පන්තියේ පේපර් එක ඇවිල්ලා ලියන්න පුළුවන්. කෑගල්ලේ කොහෙවත් නැති විදිහට පේපර් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම හොඳම සාර්ථක විදිහට පේපර් එක හදලා තියෙන්නේ. හරිද? හොඳම ළමයින්ට ඇවිල්ලා ලියන්න පුළුවන්. ඒ කට්ටියට ඉස්කෝලේට කලින් මගේ ප්‍රශ්න පත්‍රයේ ලියලා හුරුවක් ගන්න පුළුවන්. ඒක ළමයාලා හොඳ කොන්ෆිඩන්ස් එකක් එක්ක ගිහිල්ලා ඉස්කෝලේ වාර විභාගේ ලියන්න පුළුවන්. සමහර කට්ටිය කියයි ඉස්කෝලේ වාර විභාග වැඩක් නැහැ, අරව මේයක් නැහැ, ඌව ලීවට වැඩක් නැහැ, අන්තිම එකනේ ලියන්න ඕනේ නැහැ. අන්තිම එක ලියන්න කලින් පළවෙනි අඩිදාලම දාගෙන ඉන්න. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකේ දෙවෙනි කොටස සාකච්ඡා කරමු.